අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් මගුල් ගෙදර එකට දානි ගෙදර එකට නැතුවම බැරි රටකජු බෙදුම වෙනුවට රසම රස රටකජු සලාදයක් හදාගන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි බලමු කොහොමද මේක හදන්නේ මොනවද මේකට උවමනා කරන්න කියලා. ඉස්සෙල්ලාම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා පොල් තෙල් ටිකක්. ඔයගොල්ලෝ පෑන් එක ලිපේ තියලා පොල් තෙල් එකතු කරාට පස්සේ ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම පෙරුම් කායම් ටිකකුත් එකතු කරලා ලුණු ටිකකුත් මම එකතු කරගන්නවා. ඒ ඔක්කොම ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කරපිංච ටිකක්. කරපිංච ටික එකතු කරාට පස්සේ මම මේකට එකතු කරගන්නවා බෙදගත්ත රටකජු ටිකක්. ඕගොල්ලෝ රටකජු ටික කලින් බෙදලා පොතු ඇරලා තියාගන්න. මෙන්න මේ විදිහට රටකජු ටික එකතු කරලා මිනිත්තු 2ක් විතර මම මේ ටික මෙන්න මේ විදිහට හොඳට කලවම් කරලා අරගන්නවා. රටකජු ටික 3-5 ටිකත් එක්ක මේ විදියට හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම මේක වෙනත් බෝල් එකකට එකතු කරගෙන ඒකට එකතු කරගන්නවා හීනියට කපාගත්ත බීලුණු ටිකකුයි තක්කාලි ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි ඊට පස්සේ මම එකතු කරගන්නවා මසාලා පවුඩර් ටිකකුයි ලෙමන් ජූස් ටිකකුයි. ඔයගලන්ට ලෙමන් ජූස් නැත්තම් දෙහිස්ම ටිකක් මේකට එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට මේ ටික කලවම් කරගන්න. දැන් අපේ රටකජු සලාදේ මං හදලා ඉවරයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක හදලා රස බලන්න. ඉතින් මේ ලේසිම ලේසි රටකජු සලාදේ ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.